hello good morning. අද මම ඇත්තටම කතා කරන්න හිතුවේ ලංකාවේ උඩින්ම තියෙන ගයිඩ් ලයිසන් එක කියන්නේ නැෂනල් ගයිඩ් ලයිසන් එක ගැන. මට තාම නැෂනල් ගයිඩ් නෑ. මම try කරනවා ගන්න. ඒ ගැන විස්තර හොයද්දි තමයි මම විස්තර ටික දැක්කේ මේ. ඒතකොට මට හිතුණා අනිත් අයත් එක්කත් පොඩ්ඩක් share කරගන්න ඕනි කියලා මේ details. ඇත්තටම මේ ලංකාවේ කරන්න හොඳම ජොබ් එකක් තමයි මේ ගයිඩ් ජොබ් එක. ඒකට අපිට ඒක කරන්න ලයිසන් එකක් අවශ්‍ය වෙනවා. ඒකට අපිට සාමාන්‍යයෙන් දැන් කැටගරිස් කීපයක් තියෙනවා ලංකාවේ. ඒරියා ගයිඩ්, සයිට් ගයිඩ්, සෝෆා ගයිඩ්, නැෂනල් ගයිඩ්. ඊට පස්සේ විශේෂිත කැලෑවල් නකල්ස් වගේ වර්ල්ඩ් හෙරිටේජ් මේ කැලෑවලට යන්න වෙනම ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකකින් අපිට ලයිසන් එකක් දීලා තියෙනවා. බෑ ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකකින් දීලා තියෙන ලයිසන් එක බෑ. ඒකට ඒරියා ගයිඩ් හරි මොකක් හරි මේ සංචාරක අමාත්‍යාංශයෙන් අපිට අවසර දීලා තියෙනවා. මොකද කැලේ ඇතුළේ ගියාට යාළුවා ඉස්සරලාම සංචාරකයෝ නෙවෙන්නේ. සංචාරකයන් වරයි යන්නේ ටුවරිස්ට් බෝඩ් එකේ ලයිසන් එක තියෙන්න ඕනේ. ඊට පස්සේ කැලේට ඇතුළු වෙන්න අපිට ෆොරස්ට් එකෙන් හරි වයිල්ඩ් ලයිෆ් එකෙන් හරි පර්මිට් එක තියෙන්න ඕනේ. හරි මම දැන් කියන්නම් මේ නැෂනල් ගයිඩ් ලයිසන් එක කොහොමද අපි ගන්න කියලා. ඒකට ඇත්තටම මාස 5ක ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් තමයි තියෙන්නේ. එක්සෑම්ස් තියෙනවා, ප්‍රසන්ටේෂන්, සයිට් විසිට්. සෑහෙන දේවල් ගොඩක් තියෙනවා. මේ මාස 5 ෆුල් ටයිම් කරන්න ඕන සතිය දවස් 5ම. ඒතකොට ඉතින් ගොඩක් වෙලාවට ජොබ් නවත්තලා ඇවිල්ලා තමයි මේක කරන්නේ. ඉන්නේ කොළඹ වල හරි ඒ කරන සෙන්ටර් එකක් ළඟ තමයි කරන්නේ. මාස 5ක් කැප කිරීමක් අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊට පස්සේ ඒකට එන්ට්‍රි ක්වොලිෆිකේෂන් තියෙන්නේ ඉංග්‍රීසි වලට ක්‍රෙඩිට් එකක් තියෙන්න ඕනේ. සබ්ජෙක්ට් ටික පාස් වෙලා තියෙන්න ඕනේ. ඒ ලෙවල් පාස් වෙලා තියෙන්න ඕනේ. නැත්නම් අවුරුදු 7ක වගේ තමයි මට මතක 7ක වගේ එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් අවුරුද්දට දෙපාරක් විතර සිතම් එකෙන් ওই ප්‍රෝග්‍රෑම් එක කරනවා. හරිම අඩු සංඛ්‍යාවක් ගන්නෙ. 30ක් 50ක් වගේ අතර ප්‍රමාණ තමයි ගන්න එක සෙන්ටර් එකකට. කොහොමද ඉස්සෙල්ලා තිබි ලක්ෂ එකම දෙකක් විතර. දැන් ඊළඟ සැරේ ඉඳන් පොඩ්ඩක් වැඩි කරයි ඔක්කොම වැඩි වෙච්ච හින්දා. ඊට අමතරව දැන් නැෂනල් ගයිඩ් ලයිසන් එක ගත්තට පස්සේ ඒ එන ගයිඩ්ට සාමාන්‍යයෙන් ටුවරිස්ට් කෙනෙකුට හා සමාන වරප්‍රසාද යන තැන් වලින් හොටෙල්ස් වලින් ඔක්කොම හම්බ වෙනවා. කියන්නේ යාටම රූම් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ කස්ටමර්ස්ලා සමාන රූම් එකක් හම්බ වෙනවා. රූම් එකක් දෙන්නේ නැත්නම් ඒකට ට්‍රැවල් එක මේ ටුවර් එක ඕගනයිස් කරන කම්පැනියෙන් පේමන්ට් එකක් කරනවා. සාමාන්‍ය දිනක දල වශයෙන් charge එක සමහර නැෂනල් ගයිඩ් වල රුපියල් 25000 වගේ සමහරලාට ගන්න. හොඳ ජොබ් එකක් ඉතින් ලැන්ග්වේජ් එක පුළුවන් නම් හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ දැන් තියෙන සිටුේෂන් එක අනුව ඉංග්‍රීසි ස්පීකින් යන්නේ නැතුව වෙන අද ලැන්ග්වේජ් එක ෆ්‍රාන්ස්, ජර්මන්, රෂියන්, චයිනීස් මොකක් හරි එක ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගෙන ඒක පොඩ්ඩක් මාස 3-4ක් ස්ටඩි කරලා ඒකෙන් ඇප්ලයි කරොත් එහෙම ඔයාලව සිලෙක්ට් වෙන්න තියෙන chance එක වැඩි. අර මේ A level නැත්තම් tour guide NQ level 4 එකෙනුත් පුළුවන් යන්න. ඉන්ටර්ව්ස් 3ක් ඔක්කොම සාමාන්‍යයෙන් general knowledge බලන exam එකක් තියෙනවා මුලින්ම. ඊට පස්සේ language test එක තියෙනවා. ඊට පස්සේ final exam interview එකක් තියෙනවා. ඔය ටික ඔක්කොම පාස් වුණොත් තමයි ඉතින් national guide කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුද්දක් විතර කට්ට කාලේ national guide කෙනෙක් වුණා කියලා ඉතින් පාඩු නෑ.